අස් කරන්න ඕනේ. මේ තියෙන අනිත් තැන මෙතන නම් තනිකරම කුණු ගොඩක් වෙලා තියෙන්නේ. හෙලෝ ඔන්න ඔයාව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේකේ තියෙන බඩු ටික එළියට අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක පිහදාලා ඒ ටික ආයෙමත් තවරන්න. මගේ කාමරේ සාමාන්‍යයෙන් කුණු එකතු වෙන්නේ නැහැ. මොකද මම ඉච්චර හැඩි කරගන්නේ නැහැ. අනිත් එක මම කාමරේ අත ගානේ දවස් 3කට වගේ සැරයක් මේ දැන් මෙතන හැඩි වෙලා තියෙන මම මාස 3කින් විතර මේ කබඩ් එක අස් කරලා. ඔයගොල්ලන්ට පෙන්වන්න තව දෙයක් මේ මම මේක මේ අන්බොක්ස් කරා මේ එතන ජර්නල් එකක් තියෙන්නේ. ඔය දකින්නකම පෝස්ට් එකක් දැම්මා. ඒක මම පස්සේ පෙන්නන්නම්. මේ රූම් එක ඔක්කොම අස් කරලා ඉවර වුණාට පස්සේ මෙතන තියෙන එක එක විකාර මට හම්බුනේ කොහෙන්ද දුන්නේ කවුද මෙව මොනවද කියලා අස් කරලා ඉවරලා කියන්න. මේ තියෙන මං කියවන පොත්. මෙතන තියෙන ගොඩක් ඒවා ගිෆ්ටඩ් ඒවා. මේ මම කල්ලි දීලා ගත්ත ඒවා නම් අඩුයි. එහෙනම් මම මේ පාර පොත් ගන්න නැහැ. ඒකට බුක් ෆෙයා යනවා. ගණිත් දන්නේ දැකලා කියන්න බෑ ඒක. ඒ වෙලාවෙ තමයි තීරණය වෙන්නේ. දැන් 12 මාරයි වෙලාව. මම තාම මුණ හොදලා නැහැ, දත් මැදලත් නැහැ. උදේ ඉඳන් කාමරේ ළඟට ඇවිල්ලා කැරකි ඉන්න හින්දා මම මෙයාව ගත්තා මෙතෙන්ට. ෆර්නිචර්ස් ටික පිහදම්මා. දැන් තියෙන්නේ බඩු ටික අස් කරවන්න. ජෝජි එන්න. මාරම උදව්වක් දෙන්න උදේ ඉඳලා. අද ඉවර කරගන්න බැරි වෙයි හිතන්නේ. තව තියෙනවා ටිකක්. මම පොඩ ඇඳ මේ පැත්තට ඔළුව දාන්න අර පැත්තට කකුල් දෙක දාන්න ඇඳ හරවන්න කියලා හැදුවේ. තව චුට්ටකින් වහී. එතකොට ඉතින් මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ ටික මම පිළිවෙලට තියලා හෙට චූඩි රූම් ටුවර් එකක් කරන් ඉන්න. මට මේව අහුරන්න විතරයි තියෙන්නේ. ටිකක් නම් හරි මගේ බෑග්ස් ටිකයි වැඩි පාවිච්චි කරන්නේ නැති පොත් ටිකකුයි කටු වැඩ කොලයි. මේ තියෙන්නේ මම ඕ ලෙවල් වල ඉඳන් එකතු කරපු පෑන් ටික හිස් බට. මේ ටික තියෙනවා. ඊට පස්සේ වැඩිපුර තියෙන ස්ටේෂනරි මේකේ ස්ටිකි නෝට්ස් තියෙනවා. මේක තියෙන්නේ ඒක තියෙන්නේ නූල්. මේ තියෙන්නේ මම ඉදිකටු දාන එක. එතකොට මෙතන තියෙන්නේ මම නිතර බලන පොත් වගේක්. මේක හැබිට්ස්. මේක නිකන් ඉන්න ගමන් බලනවා. මේකේ PDF එකක් කියලා තිබ්බ කවුරු හරි. මම ඒක දාන්නම් මගේ WhatsApp channel එකට. මේ PDF එක තාම හදලා නැහැ. මොකද බැරිස්ටා කෝස් එක කරන අය මං හිතන්නේ මගේ වීඩියෝ එක බලනවා. ඒගොල්ලෝ අහලා තිබ්බා මේකේ PDF එකක් දෙන්න කියලා. මේ මම ගොඩක් අසන්නේ ගස් වලට. මේ තියෙන්නේ පොත්. මම මේ පාර මං කිව්වේ බුක් ෆෙයාර් ගින් පොත් ගන්න නැහැ කියලා. මේක කියවලා නැහැ. මේක කියවලා තියෙනවා. මේක ටිකක් කියවලා තියෙනවා. මේක කියෙව්වා. මේක කියවලා නැහැ. මේකත් නැහැ. මේකත් නැහැ. මේකත් නැහැ. මේකේ එක චැප්ටර් එකක් වගේ කියෙව්වා. ඉතින් ආයි කියවන්න ඕනේ. මේක කියවලා තියෙන්නේ. මේක නැහැ. මේක කාගෙද දන්නේ කවුරු හරි දීපු එක. මේක කියවලා තියෙන්නේ. මේක තියෙන්නේ කෙටි කතා සංග්‍රහයක්. ඒකේ සමහර ඒවා කියවලා තියෙනවා. සමහර ඒවා නැහැ. මේක මගේ නෙවෙයි. මේක ආච්චි අම්මගේ. මේක මරු. මේක මට දුන්නේ. හීහි ස්පෙෂල් කෙනෙක්. මේක කියෙව්වා ගිය අවුරුද්දේ. මේකත් කියෙව්වා. මේක කියවලා නැහැ. මෙතන තියෙනවා හෙයා පින්ස්. නිතරම දාගෙන යන බ්‍රේස්ලට් වගේ ඒවා තියෙනවා. මේව බෑගල්. අයි බියුටි කචල් බඩු ටිකක් තියෙනවා. ඒ ටිකක් කබඩ් එකකින්ම තියනවා කියලා හිතුවා. හදිස්සියට අරන් එන්න නැත්නම් අල්මාරියේ දෙද හොයන්න. පේනවනේ වැඩ. මේ ටික දවසක්වත් තියාගන්න දෙයිද දන්නේ නැහැ. දැන් ඇතියනේ මට නාන්නත් උනේ. අපි හෙට හම්බෙමු.
Hi, good morning. මේ ජෝජි ඉන්නෝමි. ඔන්න අද නම් වහින පාටක් නැහැ. අපි යන් මගේ කාමරේ ඉතුරු වැඩ ටික බලන්න. උදේ නැගිට්ටා. උදේ කිව්වට දැන් 10:00 දැන් වෙලාව 10:00යි. මූණේ උලා ගන්න තියෙන ටික ගා ගන්නවා. Usually මගේ lips ඉක්මනටම dry වෙනවා. ඒ නිසා මම හැමදාම උදේට වැස්ලින් ගන්නවා. ඊළඟට ගාගත්තේ මම pimples වලට ගන්න බෙහෙත් එක. මම ඊයේ මගේ ඇඳ මේ පැත්තට හරවලා හදාගත්තා. ඊට පස්සේ උදේ නැගිට්ටට පස්සේ මට ඇඳස් කරන්න අමතක වුණානේ. ඊට පස්සේ බෙල් ෂීට් එකක් දැම්මෝ. නැත්නම් මට දවස පටන් ගන්න මොකද්ද වගේ. ඊළඟට මගේ පැල ටිකට වතුර දැම්මා. ඒයි සිස් දාඩියක් දැම්මා. අර මේ කළු බල්ලා ඉන්නවනේ. ඌ මේ අපේ නෙමෙයි මේ ගෙදර ඔය බල්ලගේ වැඩේ මේ සත්තුන්ව අල්ලලා පොලේ ගහලා මරනවා. මෙන්න මෙයාව පරිස්සම් කරගන්නත් හරි අමාරුයි බල්ලගෙන්. මෙයාත් ඊට පස්සේ මං හිතුවා අපි ජෝජි කියලා. මෙයා දිව්වා ඊට පස්සේ ඒගොල්ලන්ව දැකලා. මේ ජෝජි මේ උගුඩුව නම් ලොකුයිනේ. මට චූටි උගුඩුවෙක් හම්බුණා. යාගේ කණෙන් හොඳටම ලේ පෙරෙනවා. මේ කියන්නේ එයාට තව ලොකු උගුඩුවෙන්ම කාලා මේ කමාරි ගොඩාක් ඩැමේජ් වෙලා හිටිය මැරෙන්න ඕන වෙන්න මං යාව නම් බේරගත්තා වෙයි. මම ඒ එක්ස්පීරියන්ස් එක ෂෝට් වීඩියෝ හැකිනේ ලොං වීඩියෝ හැකිනේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත. ඉතින් වැඩිපුරම views ගිහින් තිබි ෂෝට් වීඩියෝ එකට. ඔන්න රූම් එක නම් අස් කරලා ඉවරයි. දැන් අපි බලමු මගේ රූම් එකේ තියෙන්නේ මොනවද කියලා. මෙන්න මෙතන මුල්ලේ තියෙන්නේ මේ මගේ ඇඳුම් කබඩ් එක. මේක මගේ නෙමෙයි මේක අම්මගේ. ඒ කාලේ ගත්ත පරණ අර්මාරියක්. ඒ වුණාට ඒක ෂොක්. ළඟට ජනේලෙන් එහා පැත්තේ කාන්තාරයක් තියෙනවා. මෙතන බීම පැලයක් තියෙන කියලා හිතුවේ. මේ මඩ ගෑවිලා ගස් තියලා මේ ටික මොප් කරලා දාන්න ඕනේ. ඊළඟට මේන තියෙනවා මගේ පැල ටික. කුමාරිකා සෙන්සවේරියා මේකේ නම නම් දන්නේ නැහැ මම. මේ ඔක්කොම මේ පාවිච්චියට ගත්ත කෝප්ප මේ ඊට පස්සේ ඒව ඕනේ නැහැ කියලා හිතනහම මේ යට මේ හිල් කරලා ගත්තා. මේව නම් මේ ඉවරයි දැන් පීසා හදලා ඔලිව්ස් තියෙන ටින්. ඕ මේ කවුද? ඕ බව්වයි පූසයි දෙන්නම එකපාරට. මාගේ ඈඳ මම මේ ටෙඩීව ගත්තා ඇඳට. එයාව තිබ්බේ මේ කබඩ් එක උඩ. එතන තිබ්බහම මේ මකුළු ගෙවල් හදනවා. ඊළඟට මගේ මේසේ මෙතන මම මේව ටිකක් ඇලෙව්වා. ඒ ටික නම් මේ අවුරුද්ද මුලම වගේ. මුලම නෙමේ පෙබ්‍රුවරි වගේ ඇලෙව්වේ. මෙතන ඉන්නේ මම බිලීව් කරන ටික දෙනෙක්. ගොඩක් බිලීව් කරන ඔක්කොම නෑ මෙතන. මෙතන තමයි මං ගණේෂ්ට පහන පත්තු කරන්නේ. මෙන්න මේක හදපු විදිහ මං කියන්නම්. ඒ උඩ වැලි දාලා තියෙන්නේ මේකයි තුඹුරු. මේක ට්‍රින්කෝ ගිහින් ගෙනාපු ගල් මලක්. මේ ගහනන් අවුලගත්තේ කැලේ තිබිලා. ඊට පස්සේ මගේ රෝස් කාඩ්ස්, ක්ලියර් කාඩ්ස්. මෙතන තියෙන මම ලියලා ඉවර වෙන පෙන්ස්. මෙතන මාස 4ක වගේ තියෙන්නේ. මොකද එහෙම වැඩි ලියවුන්නේ නැහැ මේ ටිකේ. තින්ත පෑනට දාන්න ඉන්ක් බොටල් එකක්. මේක අර ගෙම්බයි මෂ්රූම් එක. ඊළඟට ළමයි මගේ ගිනි පෙට්ටි තියාගෙන ඉන්නේ මේ උඩ කියලා මේ පහන පත්තු කරන්න තියාගෙන ඉන්නේ. එතන ස්ටික් දාලා ඉප තියෙනවා. ඒකේ කැප් එක නෑ. පැනඩෝල්ස් තියෙනවා. ආයේ හයිලයිට්ස් ටිකක් තියෙනවා. පැස්ටල් කලර්ස් වලට මම මාරමයි. ඊළඟට මේ ස්ටේෂනරි එක මම අවුරුදු 3-4කට කලින් ගත්ත ඒවා. ඒත් ඒවා ඉවර නැති ඉඳ තියාගෙන ඉන්නේ. අනේ ඉතින් මම ඉක්පන්දම් ගහන එක. හරිද? ඊළඟට මෙතන තියෙන මගේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක. මේ තියෙන ජර්නල් පැක් එක. ඒක මම අන්තිමට වගේ පෙන්නන්නද. ඊළඟට මේක මම තල්ලි එකතු කරන පර්ස් එක. ඒක කොහෙවත් අරන් යන්නේ නැහැ. ඊළඟට මේක මම පාඩම් කරන වෙලාව ප්‍රෝග්‍රස් එකට ට්‍රැක් කරන පොත. මේක මම
ඩේලි ලියන ජර්නල්මත් නෙමේ ඒක මට හිතන හැම එකම ලියනවා ඒකේ මේකට අලුත් එකක් හදන්න මේක මගේ මෙමරි බුක් එක මේක මම ජර්නලින් ගැන කතා කරද්දි මම කන්නාඩි දෙක දාන්න මේකේ මේ ස්ටිකර්ස් කියවට මේක නිකන් ප්‍රින්ටරස්ට් එකකින් අරගෙන කපපු ඒවා ගම් ගාලා තමයි අලවන්න ඕන අර ස්ටිකර් විදිහට ප්‍රින්ට් කරපු ඒවා නෙමෙයි මට මගේ පෙන්සිල් කේස් මගේ පොත් දැන් පාඩම් කරන්න තියෙනවා ඔක්තෝබර් අපිට ලීව් දුන්නේ ඒක මතක නැහැ කවද කියලා කොහමරි ඔක්තෝබර් 30 විභාගේ ඔක්තෝබර් මාසෙම තියෙන පාඩම් කරන්න මේක එම්ටි මේක පුරව ගන්න ඕනේ මේ මගේ පරණ ජර්නල්ස් එක ඒවා ලියපු ඒවා මම මේ ටික ගත්තේ මේවා මොන හරි ගන්න තියෙන්නම් අරගෙන විසික් කරලා දාන්න මට ලස්සනයි මේක මේ පැල ගොඩක් තියෙන්නේ මම අර කලින් වීඩියෝ එක දැන් මේ පැල ටික ඔක්කොම ගැලෙවුවා ඒවෙන් දාපු අලුත් පැල ටික විතර එකතු කරලා එකක් හැදුවා මාර ලස්සනට ආවා ආයි මම මේ තාම මේක කියවලා ඉවර නෑ තව chapters දෙකක් විතර තියෙනවා හරි මේ ඒරියා එක ඉවරයි මෙන්න මේකේ හිටවන්න මොකක් හරි මේ එල්ලෙන ගහක් හොයාගෙන එන්න ඕනේ මේ පොතොස් වගේ පැලයක් හොඳයි ඉතින් ඊළඟට මෙතන මම ටවල් එක එල්ලන්නේ දොරේ මෙතන ට්‍රෑෂ් බින් එක තියෙනවා ඊළඟට යටින්ම මම තිබ්බ මගේ බෑග්ස් තියෙන ඔක්කොම බෑග්ස් ටික එතන දැම්මා ඊළඟට යටින්ම දැම්ම මගේ මේ අලුත් පොත් තියෙනවා යටම මෙතන කියන්නේ අලුතෙන් ලියන්න ගන්න පුළුවන් පොත් තියෙනවා ඊළඟට කියවන පොත් වර්ගයක් තියෙනවා ඒව නම් හොඳයි ශිෂ්‍යත්ව ළමයිට වගේ මේ හැබැයි මටත් ඕන වෙන දේවල් තියෙනවා මේ බලලා ඊට කාට හරි දෙන්නත් ඕනේ ඊළඟට තියෙනවා විද්‍යාව අච්චු පොත් 4 මේ ඩැමේජ් වෙලා තියෙන ඉතින් අපිට අලුත් පොත් නෙමෙයි හම්බුනේ ළමයි පාවිච්චි කරපු ඒවානේ ඒ 4 මම තියාගත්ත සයන්ස් වලට ආස හින්දා ඊළඟට මෙන්න මේක නම් මේ ඒකේ මොන හරි ඉංග්‍රීසි පොත් වගේක් තියෙන්නේ මේ තියෙන්නේ කටු වැඩකොළ මේකේ තියෙනවා half sheet මේ තියෙනවා ඉතුරු වෙච්ච පොත් වලින් ගත්ත කොළ ඒක තමයි මම කටු වැඩ විදිහට පාවිච්චි කරන්නේ එතකොට මේ තියෙන්නේ empty pens O level වල ඉඳන් පාවිච්චි කරපුවා 10 වසරේ ඉඳන් හරිද ඊළඟට මෙතනක් තියෙන කටු වැඩකොළ ෆයිල්ස් ටිකක් තියෙනවා ඊළඟට මෙතන තියෙන්නේ anatomy and physiology A level සම්පත් පොතේ නෝට් එක අර සත්තාකාරය සහ ව්‍යුහය කියලා තිබ්බේ ඒ ටික කොහොමත් මේ ඕනේ ඩිග්‍රී එකේ වැඩවලට ඒක සිංහලෙන් තියෙන එක මම ඒක පරිවර්තනය කරගන්න ලේසියෙන් තියාගෙන මේක coffee journey ඒක ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා බැරිස්ටා කෝස් එක කරන අයට මේ තියෙන මම ඉතින් ධර්මයන් පර්ස් එක මේක මේ මාරු සවියක් තියෙනවා මේ තියෙන පාට කරපු ගුළු බෙලුවට පාට කරපු නැති ඒවා තියෙනවා ඊළඟට මෙතන තියෙන වැඩිපුර තියෙන ස්ටේෂනරි පින්සල් තියෙනවා මම මේ ඉන්ඩි කටු ගහන්න හදාගත්ත එක මේකේ රෝස මල් මැහුවෙත් මං ඉන්ඩි කටු ආයි පැස්ටල් වගේ තියෙන්නේ හයිලයිට්ස් මේකේ තියෙන්නේ මේවා ස්ටිකි නෝට් නෙමෙයි ඒ වගේ ඒවා පේපර්ස් වගේ මම සාමාන්‍යයෙන් ඩේලි ටු ඩු ලිස්ට් එක හදාගන්නේ ඔය වගේ ඒවා. ඊට මේකේ ඒකේ තියෙන බර්ත්ඩේ කැන්ඩල්ස් ඔය වැඩිපුර තියෙනවා. මේකේ තිබ්බේ නූල් මම අර කලින් පෙන්නුවා. කැස්ස. ඊපස්සේ ටේබල් ලැම්ප් එක එකන ටිකක් සවුත් වෙලා තියෙන්නේ මම මෙතන කැඩිලා මම ආයෙ සෙට් කරනවා. hair pins මේ කටර් එක වැඩක් නැහැ මම නියපොතු කනවා. මේ තිරිවාන ගලේ ඉතුරු භාගය තිබ්බ කොහොම හරි මොන හරි කරන්න කියලා කැඩිලා ඒ භාගෙ දැන් නැහැ. ගඟකින් අහුලගෙන ආපු එක. මේකත් නිකන් තියෙනව නැහැ. මේ තියෙන්නේ අපේ ආච්චි අම්මටවත් නැති හන්දි අමාරු මට තියෙන්නේ මේ තෙරෙක් ගෙනාවේ සිරිපාදෙන් හරිද? මේ කොහොම හරි මේ දෙක එකට මික්ස් කරලා තමයි ගන්නෙ. එක මවුත් වොෂ් එකක්. ඒක පාවිච්චි වෙන්නේ නැහැ හැබැයි. බොඩි ලෝෂන් එක බියුටි කචල්. මං ආසම ලිප්ස්ටික් එක මිස් රෝස් එකේ මොකද නම්බර් 51 මොනිකා කියලා තියෙන එක මාරම ලස්සනයි. පස්සේ වෙලා ගාලා පෙන්නන්න.
ළඟ එක මෙතන මෙන්න මේ ගල මේ ගඟකින් අහුලන් ආවේ ඒක මම කැන්ඩල්ස් ගැහුවා. මෙන්න මේක මම උසත් නෑ පෙන්වන්න. ෆෙන් ශුයි බිලීව් කරන කට්ටිය දන්නවා මේක මොකක්ද කියලා. මේක විෂ් ටර්ටල් කෙනෙක්. ඒක ගැන මම පස්සේ කියන්නම්කෝ. මේ තියෙන ග්‍රැටිටියුඩ් ජාර් එක මගේ මේක හදන විදිහත් පස්සේ කියන්නම්. ඒ වගේ භූත වැඩ ටික පස්සේ වෙනම වීඩියෝ එකකින් කියන්නම්. එතකොට මේ ගස් මේවා හදලා තියෙන වතුරේ දාලා මේක ගොළු බෙලි කට්ටේ හැදුවා. මේක ආයි මීට වඩා ලොකු වෙන්න එතන මදි හින්දා ඉඩ ගල් මලක් තියෙන. එතකොට මේ පිහාට මම ඔය යන එන ගම එකතු කරගත්ත ඒවා සමහරු දීපු ඒවා. මෙන්න මේක නම් එක්ස් කෙනෙක් දීපු එක. ආයේ මෙන්න මේකට මොකක් හරි පිච් එකක් දාලා මේ ආයේ හදා ගන්න ඕනේ. මේකත් මේ මට අක්කා කුමාරි දීපු ටෙඩි එකේ මේ තිබ්බ එකක්. ඒ ටෙඩිව නම් කැඩුනා. මේ හැබැයි ඒකේ තිබ්බ මේවා එක මන් තියාගෙන මැග්නට් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ තීන්ත පෑන මොකක් හරි ගත්ත එකක්. පෑන නැහැ. ඒක තියාගත්තා මං පෑනක් ගන්නම් කියලා ළඟට. මෙතන ඔය නිතරම බලන පොතක් තියෙනවා. CD මේක නම් වැඩක් නැහැ. හඳුන්කුරු හිටපු ගමන් මං කාමරේ හඳුන්කුරු පත්තු කරනවා. මේ තියෙන පොත් ටික. මෙච්චරයි මං ගාව තියෙන්නේ. උතර ගොඩක් ඒවා කියවලා නැහැ. ඊළඟට උඩම තියෙනවා තව මෙතන අඩුයි. එකක් අඩුයි. ඒක මේ බිඳිලා. මම 6 වසරේ ඉඳන් 11 වසරට ඔය වල ක්ලාස් ගිහපු ක්ලාස් එකේ අවුරුද්දෙන් අවුරුද්ද මිඩ් එක්සෑම් එකක් තියලා මෙහෙම ඒවා දෙනවා බෙස්ට් පර්ෆෝමන්ස් වලට. මගේ කාමරේ ඔච්චරයි තියෙන්නේ. හීහී ලස්සනයිද? තා පොඩි මේක අමතක වෙනවා. මෙන්න මෙතන. මේ තියෙන මම ෂූස් දාන්නේ මෙතන. හයි සුපෝෂ එකක් හදාගෙන ආවා. මම පොල් දාලා නෙමෙයි සුපෝෂ කන්නේ මේ සීනි චුට්ටක් දාලා උණු වතුර දාලා මේ චූටි බබලා කන විදිහට තමයි සුපෝෂ කන්නේ. ප්ලේන් ටියක් හදාගෙන ආවා. මේ අපේ ජෝජි ගෑස් ලස්සනයි නිකන් ඇම්බර් අයිස් වගේ වගේ. මම මේක අන්බොක්ස් කරා. ගෙනාපු ගමන්ම ගෙනාපු දවසේ අන්බොක්ස් කරා. ඒ හින්දා මට මේක දැන් ආයෙ එළියට ගනිද්දි එහෙම ලොකුවට පුදුම වෙන්නේ නැහැ. දැන් මම මේක පෙන්නන්නේ මොනවද කියන්නේ. ඉස්සෙල්ලාම මේ තියෙන මම 2026 අවුරුද්දේ ජර්නල් එක හදන්න ඉන්න පොත. මේකේ තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ. මේක මේ මම ඉල්ලගත්ත කස්ටමයිස් කළම බ්ලැන්ක් පේජස්. මෙන්න මේ බුක්මාර්ක් එක නම් මේ එයාලා ෆ්‍රී මට ඒවල තිබ්බේ. මේ තියෙන ස්ටිකර්ස් ටික මේවා ඔක්කොම කස්ටමයිස් කරලා මේ ගත්තේ. මේ ස්ටිකර්ස් ටික අර වොෂි ටේප්ස් වගේ තියෙන ස්ටිකර්ස් ටික. මේ මට ඉතින් ජර්නල් එක ලස්සන කරගන්න අලව ගන්න මොනවද ෆොටෝස් මෙතන එකක් නැති මම කැපුවා ඒක කපලා මේ මම ඇලෙව්වා මගේ දැන් තියෙන මෙමරි බුක් එකේ. මේකත් ඒ වගේ මේකෙනත් එකක් කැපුවා. මේ ඉන්න මම පෙන්නන්න. ආයේ ජර්නල් එක ලස්සන කරගන්න අපිට මෙහෙම ඉරලා කරලා අලව ගන්න පුළුවන්. ඒවා තියෙයි මේ ඔක්කොම ඉතින් දිලිසෙනවා වගේ අර ෆොටෝ print එක වගේ කරලා තියෙන්නේ හොඳ quality එකකට තියෙනවා. ඒක ඔක්කොම ටික පෙන්නන්න. මට හරි හම්බෙන් ඒගොල්ලෝ ගැන දැනගන්න හම්බුනේ මේ මට යාළුවෙක් කිව්වේ මේ පොතේ පිටු 160ක් තියෙනවා. අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් blank pages ද rule ද squares ද නැත්නම් dotted ද එහෙම කැමති විදිහට ගත්ත හැකි. එතකොට front page එක මේ වගේ this journal belongs to කියලා තමන්ගේ නම ලියා ගන්නත් මෙතන ඒගොල්ලෝ ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා. මේක අර අපි ස්කූල් වල එක්සර්සයිස් කරනවා වගේ A5 size පොතක්. මට සාමාන්‍යයෙන් හිස් පිටුවල අර කෙලින් අතර ලියන්න පුළුවන් හින්දා මම blank pages ඉල්ලගත්තා. මම මීට කලින් එහෙම වියදම් කළා ජර්නලින් කළා නෑ. මේක first time. ඒකයි මේ ටිකක් confused. ඇත්තටම මම වියදම් කරපු ගානට ඒගොල්ලෝ සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් ගොඩක් satisfy වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ මේ ක්‍රියේෂන් වලට. පොතේ cover එක front pages ඒ හැම දෙයක්ම මම Pinterest එකෙන් download කරලා තමයි ඒගොල්ලන්ට යවුවේ. ඉතින් බය වෙන්න කිසිම දෙයක් නෑ. අපි කැමති විදිහට ඕනම දෙයක් කස්ටමයිස් කරලා කරගන්න පුළුවන්.
ඊට පස්සේ මේ ෆොටෝස් ටික ඉතින් මේ ටිකක් මම ගැලරී එකේ තිබ්බ ඒවා Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා තියාගෙන තිබ්බ ඒවා යවුවේ. තව මගේ ෆොටෝස් වගේකුත් යවුවා. ඉතින් ඒ ටික ලස්සනට print කරලා ඉවරලා තියෙනවා. ෆොටෝ print එක වගේ දිලිසෙනවා ලස්සනයි. මම මේ ජර්නල් එක හදාන්නේ 2026 නේ. ඒ වුණාට මෙතන තියෙන සමහර ෆොටෝ මේ අවුරුද්ද ඇතුළත ගත්ත දේවල්. ඒ ටික මම මේ අවුරුද්දේ හදපු මෙමරි බුක් එකේ අලව ගන්න කියලා තමයි හදාගත්තේ. එතකොට මේ ටික මේවා නිකන් වෝෂි ටේප්ස් වගේ මේවා ස්ටිකර් එකක් විදිහට තමයි එන්නේ. අපිට මේක ගලවලා මේ අපේ පොතේ අලව ගන්න පුළුවන්. ඒකත් අපි කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන ඩිසයින්ස් එතන තිබ්බා. මේ තමයි මම ආසම් පාට් එක ස්ටිකර්ස්. ඉතින් මම මෙච්චර කල් යූස් කරේ නිකන් print out අරගෙන කපලා ගම් ගාලා අලවලානේ. ඉතින් මේ ස්ටිකර්ස් ඉතින් එහෙම කරදර වෙන්න ඕනේ නැහැ. කෙලින්ම ගලවලා අලවන්නයි තියෙන්නේ. ඔන්න ඔයාලත් මම වගේ අලුතින්ම ජර්නල් එකක් හදන්න ඉන්නවා නම් එහෙම අදහසක් තියෙනවා නම් මේගොල්ලන්ට කියලා මේ ජර්නල් අයිටම් කස්ටමයිස් කරගන්න පුළුවන්. හරිම රීසනබල් ඒ වගේම ක්වොලිටි. ඉතින් මම ගොඩක් ඉස්තටික් දේවල් වලට ආසයි. ඒ නිසා ඒ තීම් එකට ගැලපෙන ස්ටිකර්ස් තමයි මෙතනදී කස්ටමයිස් කරගත්තේ. ඉතින් ඒව ලස්සනට තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ස්ටිකර්ස් මැෂින් එකකින් නෙමෙයි කපලා තියෙන්නේ. යාලා අතින්මයි කපලා තියෙන්නේ. කියන්නේ ස්ටිකර් කොලේ print කරලා ආවට පස්සේ ඒව මේ රවුම් හැඩයට කපලා තියෙන්නේ අතින්. ඒක හොඳට පේනවා. ඉතින් මේ වගේ hand made දෙයක් කරන්න කාලයක් යනවා. ඉතින් ඕඩර් එක දාලා ටික දවසක් ඔයාලට යුසන් ඉන්න වෙයි. මේ තියෙන ඩිසයින් පේපර්ස් ටිකක් මේ ටිකත් මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මම දැකලා තියෙන ජර්නලින් කරන කට්ටිය ගොඩක් ඔය පිටරට ආයේ එහෙම මේ වගේ ඒවා ඊරලා ලස්සන හැඩතල වලට කපලා ඉතින් ජර්නල් ලස්සන කරගන්න. ඉතින් මේ වගේ පේපර්ස් මට ක්වොන්ටිටි එක මතක නැහැ. ඒගොල්ලන්ගේ බජට් ජර්නල් පැක් එකේ දාලා තිබ්බා මේවා කොච්චර අපිට ගන්න පුළුවන්ද කියලා. මම ඒ ටිකක් දාන්නම්. එයාලගේ ටෙලිග්‍රෑම් channel එකේත් ඒ විස්තර ඔක්කොම දාලා තියෙනවා. මම link එක දාන්නම්. ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. හැබැයි සෙප්තැම්බර් මාසෙන් ඒගොල්ලෝ මේ බජට් ජර්නල් පැක් එක ඒ ඔෆර් එක ඉවරයි. හැබැයි ඉස්සරහට ඒගොල්ලෝ දෙන ඔෆර්ස් ගැන එයාලගේ channel එකෙන් දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ thank you card එක. මේකේ තියෙන ඔක්කොම details ඒගොල්ලන්ගේ business එකේ. ඔයාලත් ගිහලා බලන්න මේ මම මේ ජර්නල් පැක් එක ගත්තේ ඒගොල්ලන්ගේ ඔෆර් එකට. ඒ ඔෆර් එක සෙප්තැම්බර් වලින් ඒ කියන්නේ සෙප්තැම්බර් මාසේ ඉවරයි. මේ මුළු ජර්නල් පැක් එකම රුපියල් 1500යි. ඒ කියන්නේ ඒ ගානට හිතා ගන්නවත් බෑ මේ වගේ ක්වොලිටි එකක්. මේ ඩිලිවරි වලට 300යි. ජර්නල් පැක් එක 1500යි. ඉතින් ආයෙ ඔයාලට මේ ජර්නල් පැක් එක පර්චේස් කරනවා නම් දැන් මේ මාසෙන් ඔෆර් එක ඉවරයිනේ. 1800ට තමයි මේ ජර්නල් පැක් එක ඔයාලට හම්බෙන්නේ. හැබැයි ඔයාලා කැමති විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. මම ජර්නල් එක හදද්දී ඔයාලට පෙන්නන්නම් මේකෙන් කොහොමද මම මගේ ජර්නල් එක ලස්සන කරගන්නේ කියලා. ඉතින් මම ගොඩ කලකින් ලොං vlog එකක් ගෙනාවුද කොහෙද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු අයට ගොඩක් thank you. අපි ඊළඟ දවසේ තව ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.